පොලිසිය විසින් ඉදිරිපත් කරන කරුණු පමණක් පදනම් කරගෙන පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීම හෝ අපමත මුදා හැරීම නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහේස්ත්‍රාත්වරුන්ට උපදෙස් දීලා තිබෙනවා. යම්කිසි පුද්ගලයෙකුගේ නිදහස සීමා වන ආකාරයේ නියෝග නිකුත් කළ යුත්තේ නීතිය මගින් නියම කර තිබෙන සුවිශේෂී අවස්ථාවල පමණක් බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වුණා. තමන්ව අසාධාරණ ලෙස පොලිසිය විසින් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට එරෙහිව ගොවීන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී මේ බව ප්‍රකාශ කළා. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙනවා නීති ක්ෂේත්‍රයේ දැඩි ආందోලනයකට තුඩු දී තිබෙන මේ නඩු තීන්දුව ගැන. එහෙමනම් වීඩියෝට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු. මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ගොවීන් දෙදෙනෙකු වන ගාමිණී ජයරත්න සහ ඉරංග රන්දික නැමැති පුද්ගලයන් දෙදෙනෙක් විසින්. මේ පෙත්සමේ වග උත්තරකරුවන් හැටියට අරලගංවිල පොලිසියේ එවක ස්ථානාධිපති බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නම් කරලා තිබෙනවා. මේ නඩුකරේ නඩු අංකයේ ලෙස SCFR 346යි ඇල ඉරක් 2018 වශයෙන් සඳහන් කර තිබෙනවා. පෙත්සමේ සඳහන් වන ආකාරයට මෙහිමයි කරුණු ඉදිරිපත් වෙලා තිබෙන්නේ. 2018 වසරේ ජූනි මාසයේ 6 වෙනිදා මහියංගන පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ පිහිටි කළු කැලේ නැමැති මංසන්දියේදී මහජන විරෝධතාවක් පවත්වා තිබෙනවා. මේ විරෝධතාවට ප්‍රදේශවාසීන් 250කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී සිටි බව තමයි නඩුවේ සඳහන් වෙන්නේ. මේ විරෝධතාව පැවැත්වුණේ වල්ලලේ ගම්වලට කඩා වැදී සිදු කරන හානිය බලක්වන ලෙස රජයේ නිලධාරීන්ට බලපෑම් සිදු කරමින්. ඉතින් මේ විරෝධතාව හේතුවෙන් ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙනවා. පසුව පොලිසිය පැමිණ කිසිම සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවටගෙන අධිකරණයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළා රිමාන්ඩ් භාරයට පත් කළ බවත් මේ තුලින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන්න කියලයි මේ පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට තමන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළා තිබුණේ. මේ මූලික අයිතිවාසිකම් පෙත්සම මුරුදු ප්‍රනාන්දු එස් තුරේරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත්තා. මේදී අරලගංවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මේ විරෝධතාව හේතුවෙන් මහියංගන පොළොන්නරුව ප්‍රධාන මාර්ගය පැය 2යි විනාඩි 45ක් පමණ සම්පූර්ණයෙන්ම අවහිර වූ බව සඳහන් කළා. මේ නිසා මහජන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී මහජනතාව දැඩි ලෙස පීඩාවට පත් වූ බවත් ඔහු කියා සිටියා. ඒ නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මේ විරෝධතාව ඉවත් කිරීම සඳහා වන නියෝග ලබාගත් බවත් ඔහු පැවසුවා. මේ අධිකරණ නියෝගය පිළිබඳව පෙත්සම්කරු ඇතුළු ඒ සිටි ජනතාව දැනුවත් කළ බවත් එහෙත් ඔවුන් අධිකරණ නියෝගයට අවනතව කටයුතු නොකිරීම හේතුවෙන් මේ පෙත්සම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලිස් ස්ථානාධිපතිවරයා සිය දිවුරුම් පෙත්සම තුළින් සඳහන් කර සිටියා. ඒ අනුව මේ අත්අඩංගුවට ගැනීම අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනා මත සිදු වී ඇති බවත් මේ තුළින් කිසිදු ආකාරයක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී නොමැති බව තමයි මේ ස්ථානාධිපතිවරයා තමන්ගේ දිවුරුම් පෙත්සම තුළින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ. නමුත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා පොලිසිය ඉදිරිපත් කරන කරුණු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඔහු සඳහන් කර සිටියා පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගත් බව සඳහන් කළත් පොලිසිය මේ විරෝධතාව පැවති අවස්ථාවේදී ඒ බව තම සේවාදායකයින්ට දැනුම් නොදුන් බව කියා සිටියා. විශේෂයෙන්ම අධිකරණය විසින් ලබාගත් බව කියන නියෝගයේ තම සේවාදායකයින්ගේ නම් ඇතුළත් වී නොමැති බවත් එම නිසා ඔවුන් අධිකරණ නියෝග උල්ලංඝනය කළ බවට එල්ල කරන චෝදනාව පිළිගත නොහැකි බව තමයි නීතිඥවරයා කියා සිටියේ. මෙවැනි අධිකරණ නියෝගයක් ලබාගත් බවට පොලිසිය ප්‍රකාශ කළේ තම සේවාදායකයින්ව අත්අඩංගුවට ගැනීමෙන් පසුව බවත් ඒ නිසා ඔවුන් මීට පෙර මෙවැනි නියෝගයක් පැවති බවට දැනුවත්ව නොසිටි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා. ඒ අනුව මේ පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සිය සේවාදායකයින්ව අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින් මේ පෙත්සම්කරුවන් මේ පෙත්සම් ඉදිරිපත් කළ බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා. සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය 2024 වසරේ ජූලි මාස 3 වෙනිදා තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එස් තුරේරාජා සහ
ඒ අනුව මුරුදු ප්‍රනාන්දු එස් තුරේරාජා යන විශකාරවරුන්ගේ එකගත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යසන්ත කෝදාගොඩ විශකාරතුමා සඳහන් කළා මේ පෙත්සංකරුවන් දෙදෙනාව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවට. මේ තීන්දුව තුළින් මහජන විරෝධතා සම්බන්ධයෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ මතය ප්‍රකාශ කළා තිබෙනවා. මහජන විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය හැකි සාමාන්‍ය සිද්ධීන් බවත් ඒ තුළ දේශපාලනය ගැබ් වී තිබිය හැකි බවත් විශකාරතුමා පවසනවා. ඒ තුළ දේශපාලනය ගැබ් වී තිබූ පමණින් ඒවා නීති විරෝධී බවට තීන්දුව කළ නොහැකි බව තමයි අධිකරණය සඳහන් කළේ. ඒ නිසා මහජන විරෝධතා විසුරුවා හැරීමේදී පොලිසිය විසින් අවම බලය යෙදවීමට කටයුතු කළ යුතු බවත් උපරිම බලය මුල් අවස්ථාවේදීම යෙදවීම මේ ගැටලුවට විසඳුමක් නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා. ඒ නිසා මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීම සම්බන්ධයෙන් වන මූලධර්ම ගැන පොලිසිය දැනුවත් කිරීමට අවශ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියමයක් නිකුත් කළා. ඊට අමතරව මේ පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරුන්ටත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩු තීන්දුව තුළින් අපූර්ව උපදෙස් මාලාවක් ලබා දීලා තිබෙනවා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු කෝදාගොඩ මහතා සඳහන් කළේ අප පනත අනුව අප ලබා දීම නීතිය බවත් අප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකය බවත් පෙන්වා දුන්නා. ඒ අනුව පොලිසිය ඉදිරිපත් කරන කරුණු මත පමණක් පදනම්ව පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීම හෝ අප මත මුදා හැරීම නුසුදුසු බව තමයි විනිශ්චයකාරතුමා කියා සිටියේ. අධිකරණය විසින් සෑම අවස්ථාවකම මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කිරීම අවශ්‍ය බව මහේස්ත්‍රාත්වරු තදින්ම සිහියට ගත යුතු බවත් මේ තීන්දුවේ සඳහන් කර තිබෙනවා. නීතිය විසින් නියම කර තිබෙන සුවිශේෂී අවස්ථාවලදී හැර පුද්ගලයෙකුගේ නිදහස සීමා වන ආකාරයේ නියෝග නිකුත් නොකිරීමට මහේස්ත්‍රාත්වරු වග බලා ගත යුතු බවත් මේ තීන්දුව තුළින් අවධාරණය කර තිබෙනවා. එම නිසා මේ තීන්දුවේ අන්තර්ගත මූලධර්ම ගැන විනිශ්චයකාරවරු පුහුණු කිරීමේ ආයතනය විසින් මහේස්ත්‍රාත්වරුන්ගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය බලාපොරොත්තු වන බවත් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියා. ඉතින් මේ නඩු තීන්දුව අධිකරණවල දැඩි ලෙස කතාබහට ලක්වන තීන්දුවක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මහේස්ත්‍රාත් අධිකරණවල සැකකරුවන්ට අප ඉල්ලා සිටීමේදී නීතිඥවරු විසින් මේ තීන්දුව නොවරදවම අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථා අප ඕනතරම් දැක තිබෙනවා. ඒ නිසා මේ තීන්දුව අධිකරණ ඉතිහාසයේ නිකුත් වූ ඉතා වැදගත් තීන්දුවක් වශයෙන් අපට සඳහන් කළ හැකියි. ඉතින් මේ වගේ තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝවට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. එමනම් තවත් වීඩියෝවකින් හමු වෙමු.